මේ වසරේ මැයි 31 වන ඉරිදා දින ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩාව සඳහා ඓතිහාසික මොහොතක්. තරුණ හෙල්ලවිසි කිරීමේ තරුවක් වන රුමේෂ් තරංග මොරොක්කෝවේ පැවැත්වෙන රබාට් ඩයමන්ඩ් ලීග් තරඟාවලියේදී සිය ඩයමන්ඩ් ලීග් මංගල තරඟයට පිවිසීමට නියමිතය. ජවන හා පිටිය ක්‍රීඩකයෙකු ඉහළම ජාත්‍යන්තර මට්ටමින් නිතිපතා තරඟ කරනු දැකීමට වසර ගණනාවක් බලා සිටි රටකට මේ ඉතා වැදගත් ජයග්‍රහණයකි. ඉතින් කවුද මේ රුමේෂ් තරංග? රුමේෂ් තරංග දැනට ප්‍රමුඛතම ශ්‍රී ලාංකික ජවන හා පිටිය ක්‍රීඩකයා වේ. 23 හැවිරිදි මෙම හෙල්ලවිසි කරන ක්‍රීඩකයා ලෝක මල්ල ක්‍රීඩාවේ වේගයෙන්ම නැගියන නම් වලින් එකක් බවට මේ වන විට පත්ව ඇත. මේ වසර මුලදී ඔහු මීටර් 89.37ක දැවැන්ත විසිකිරීමක් සිදු කළ අතර එය මේ වසරේ ලොව ප්‍රමුඛතම විසිකිරීම සහ ශ්‍රී ලංකා ජාතික වාර්තාවක්ද විය. එම දස්කම් මල්ල ක්‍රීඩා ලෝකයේ කම්පනයට පත් කළ අතර ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය සිතියමේ ස්ථානගත කළේය. මේ මොහොතේ රුමේෂ් ලෝකයේ ඉහළම හෙල්ලවිසි කරන්නන් අතර ශ්‍රේණිගතව සිටි. මේ වකවානුවේ දක්වා ඇති දක්ෂතා මගින් ඔහු ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉහළම ස්ථානයක් වන 7 වන ස්ථානය දක්වා පැමිණ ඇත. නමුත් රුමේෂ්ගේ සාර්ථකත්වය එක රැයකින් සිදුවක් නොවේ. පසුගිය වසරේ ලෝක ශූරතා අවසන් තරගයකට පැමිණි පළමු ශ්‍රී ලාංකික පිරිමි හෙල්ලවිසි කරන්නා බවට ඔහු පත්විය. ටෝකියෝහි පැවති ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලියේදී ඔහු ලෝකයේ හොඳම ක්‍රීඩකවන්ට එරෙහිව තර්ග කර ඉහළම අවසන් තරගකරුවන් අතරට පැමිණියේ ඔලිම්පික් ශූර ඉන්දියාවේ නීරජ් චෝප්‍රා සහ පාකිස්තානයේ අර්ෂාද් නදීම්ද අභිබවමින්. එම ජයග්‍රහණය පමණක් ශ්‍රී ලංකා මල්ල ක්‍රීඩාව සඳහා ඓතිහාසික විය. දැන් ඔහු තවත් ප්‍රධාන අදියරකට පිවිසිමෙන් සිටේ. ඒ සුප්‍රකට ඩයමන්ඩ් ලීග් එක. ඩයමන්ඩ් ලීග් ලෝක මල්ල ක්‍රීඩාවල ඉහළම වාර්ෂික තරගමාලාව ලෙස සැලකේ. එහි තරග කිරීමට ලොව සුප්‍රකට ක්‍රීඩකාවන්ට පමණක් අවස්ථාව ලැබේ. ඔලිම්පික් ශූරයන්, ලෝක ශූරයන් සහ ලෝක වාර්තා හිමියන් නිතිපතා මේ සව්වලට සහභාගී වේ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු මේ තරගයේ ස්ථානයක් ලබා ගැනීම රුමේෂ් ජාත්‍යන්තරව ලබා ඇති ගෞරවය පෙන්නුම් කරයි. ඉදිරි අභියෝගය පහසු නොවනු ඇත. හෙට දින රබාටේදී රුමේෂ් හෙල්ලවිසි කිරීම ඉතිහාසයේ විශාලතම නම් කිහිපයකට එරෙහිව තරග කරනු ඇත. මේ සව්වේ වත්මන් ලෝක ශූර සහ 2012 ඔලිම්පික් රම් පදක්කන්ලාභී කෙෂන් වෝල්කෝට්, හිටපු ලෝක ශූර ජූලියස් යේගෝ සහ දෙවරක් ලෝක ශූර ඇන්ඩර්සන් පීටර්ස් වගේම 2016 ඔලිම්පික් ශූර තෝමස් රෝලද ඇතුළත් වේ. මොවුන් වසර ගණනාවක් ලෝක මල්ල ක්‍රීඩා අධිපත්‍ය දැරූ ක්‍රීඩකයින්. ශ්‍රී ලංකාවට මෙය එක් තරගයකට වඩා වැඩි දෙයකි. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට දැන් ලෝකයේ හොඳම ක්‍රීඩකයන් සමග උරෙන් උර ගැටී නැගී සිටිය හැකි බවට මේ සාක්ෂියකි. රුමේෂ් තරංගගේ ගමන නව පරම්පරාවේ තරුණ ක්‍රීඩකාවන්ට ආස්වාදයක් ලබා දෙන අතර කැපවීම විනය සහ විශ්වාසය ඇතිව ගෝලීය සාර්ථකත්වය කළ හැකි බව පෙන්නුම් කරයි.